උපාදාන යෝගක කාමච්ඡන්දේ කියන එක වටින දෙයක්. කාමච්ඡන්දේ කියන එක කොතනද දෙන්නේ? කාමච්ඡන්දේ කියන්නේ අහවල් ඒවා හොඳයි අහවල් ඒවා නරකයි කියලා තෝරාගෙන අපේ ළඟ සටහන් වී තැම්පත් වී තිබෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ලෝභයට මූලික වෙන්නේ කාමච්ඡන්දයයි. එම් තෝරාගත් එකක්මයි අපි කියන්නේ ඒක හොඳයි කියලා. දැන් කවදාකවත් නොදකපු gediyak. මේ විදේශීය රටකින් ගෙන ආපු මොනවා හරි gediyak. ළඟට තිබ්බ හැටි ඒ ගැන යා තීරණයක් දෙන්නේ නැහැ. ඕක රසද විරසද මොකද්ද කියලා. ඒතකොට ඒ gediya කෙරෙහි කිසිම කාමච්ඡන්දයක් නැහැ. නැත්තේ ඒක මොන විදිහට කණ එකක්ද? කණ්ඩ හොඳද? ආදී දේවල් මුකුත් දන්නේ නැහැ. gediyak තියෙන. එච්චරයි. යම් කිසි විදිහකින් හඳුනන gediyak. ගෙනාවොත් ආන්නහවල් જાති. ඕක මේ රහයි. ආදී වශයෙන් සියලු විස්තර ලොකු වார்த்தාවක් එයා ඉදිරිපත් කරන්න යට පුළුවන්. ඒවා එයා තෝරගත්තේ. ඒ තෝරගත්ත එකයි කාමච්ඡන්දේ කියන්නේ. අපිට දැන් මේ තේරීම බුදුහාමුදුරුවෝ හදන්නේ ඒ කාමය මිශ්‍ර කළා තෝරපු තේරීම කාමය මිශ්‍ර නැති නෙක්ඛම්ම හිතෙන් ඒවා අත්හැරෙන ආකාරයට අවබෝධ කරගන්නයි උදව් කී බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඒකට නෙක්ඛම්මේ අරකින් බැඳීමක් ඇති වෙනවා. අර විදිහට හඳුනගත්තාම තමාගේ කිසිම බැඳීමක් නැති තත්වයක් උදා කරගන්න ඒ ක්‍රමයේ උදව් වෙනවා. ඒකයි කාමච්ඡන්දය කියලා කිව්වේ. එතකොට දැන් මේ කියන්නේ එච්චරනේ. ඔව්. ඊළඟට පහතබ්බ ධර්මයක් ගැන බුදුහාමුදුරේ අපි මේ කතා කරන්නේ තාම එදා කතා කරපු සම්පින්දනේ. එතකොට පහතබ්බ ධර්මයක් කියන්නේ මේ පාවිච්චියට ගන්න නරක එකක් කිව්වා. ඒ පාවිච්චියට ගන්න නරක එක මොකද? පාවිච්චියට නොගැලින්නේ කියන්නේ අස්මිවානේ. අස්මිවානේ කියලා කිව්වේ ඔය දැන් අඹ ගෙඩියක් දුටු විට ඒක තමානඟ තිනවා මේ අඹේ කෑවොත් මට රසයක් බුද්ධ විඳින්න පුළුවන්. අහවල් රසයයි ඔක තියෙන්නේ. තමාට ඕනෑ රසය. නැත්තම් පුරුදු රසය. රසයේ මිම්ම. රසයේ මිම්ම. ඒ වගේම ශබ්දයක් නම් ශබ්දයේ මිම්ම. මට ඕන මෙන්න මේ විදිහේ ශබ්දයකුයි. මා කැමති වෙන්නේ මෙන්න මේ විදිහේ ශබ්ද වලටයි. මේ විදිහේ රස වලටයි. ඒ අස්මිමානය කියන එක අපේ ජීවිතේ අණු එක්ක නැත්තම් පරමාණු එක්ක රසායන එක්ක කෙටියෙන් කියනවා කාම ධාතු පහ එක්ක සම්බන්ධයි. ඒව තමයි මේ කලබලය කරන්නේ. මොනවාද? ඒවා හැදිලා තියෙන යම් යම් රටාවල් තියෙනවා. ඒ රටාවල් නැත්තම් ඒ වට්ටෝරු ඒකේ වට්ටෝරුවට අනුව ඒක අපේක්ෂා කරන නැත්නම් ඒක සම්බන්ධ වෙන එක එක වර්ග තියෙනවා ලෝකේ. දැන් ශබ්ද කාමයේ හැදිලා තියෙනවා. ඒ ශබ්ද කාම එක එක බුද්ධලයාගේ ජීවිතය ඇතුළේ තියෙන ශබ්ද කාම රටාව විවිධයි. එක විදිහකට නෑ. ඒකයි එක්කෙනෙක් ප්‍රිය කරන ශබ්දයට තවත් එක්කෙනෙක් වැඩි ප්‍රිය නොකරන්නේ ඔන්න ඔය රහස නිසා. එයාගේ ශබ්ද කාම එක්කාස් වෙන එක මේ ඒ ශබ්දයේ එක්ක තවත් කෙනෙකුගේ ශබ්ද කාමයේ වැඩි දඟලන්නේ නැහැ. එක්කාස් වෙන්න ඉදිරිපත් වෙන්නේ. ඔන්න ඕකටයි ඔය අස්මිමානී කියන්නේ. ඒක සිතට ආපුවාම සිතේ කියන්නේ ඒවා බලපෑමෙන් ඇති වෙන වේගයක් ඒ සිතට ආපුවාම ඒකටම එල්බ ගන්න. ඒක තිබුණොත් ඒකට තමන්ගේ සිත නැඹුරු වෙන්න ඉඩ දුන්නොත් අර කියන්නේ කුසල ධර්ම කියන එක එක්ක සිත පවත්වන්න බෑ. බැරි ඒක එක්ක තමාගේ සිත බැඳෙනවා. බැඳිලා ඒකම ඕනේ කියනකොට එතන පවතින්නේ ලෝභයයි. ඒකට තමයි ලෝභය කියන්නේ. ලෝභය આવොත් ද්වේෂය ගැන කියන්න දෙයක් නැහැ. ද්වේෂේනවාමයි. එතකොට මේ බේරීම සඳහා
අර කුසල ධර්මයේ සිත පිහිටුවා ගැනීමට උදව් වශයෙන් මේ කතා කරන්නේ. ඒ තරම් අමාරුයි කුසලයක සිත පවත්වා ගන්න. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක කුසල ධර්මය ගැන කතා කළේ කොහොමද? එක්තරා අවස්ථාවක අනගහාමුදුරුවෝ මේ වීථියේ ගමන් කරන ගමන් යන ගමන් දැක්කා විජ්ජාකාරයේ කඩුවක් ගිලිනවා. ඒතකොට ඕක යන ගමන් උන්වහන්සේ දැක්ක නිසා නිකන් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ එක්ක මේ ප්‍රකාශ කළා. මෙහෙම මිනිහෙක් කඩුවක් ගිල්ලයි කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ කතා කරනවා ඔය එක පැත්තක කැපෙන කඩුවක් කොයි ගිල්ලේ. දෙපැත්ත කැපෙන කඩුවක් දෙපැත්තම කැපෙනවා නම් කොච්චර අමාරුද? ඔය ඒකිට වඩා අමාරු. ඊටම අමාරු වැඩ. ඊළඟට බුදුහාමුදුරුවෝ අදාරනවා ඊටත් වඩා ආනන්ද අමාරුයි කුසල ධර්මයේ සිත පිහිටා ගැනීම. ඇයි? ලෝභයට හෝ ද්වේෂයට අහු වෙනවා. අර දෙපැත්ත කැපෙන කඩුව ගෑවෙන්නේ නැති වෙන්න උගුරු දිගේ යවනවා නම් පුළුවන් බේරගන්න ගෑවුනොත් කැපෙනවා. කොයි පැත්ත ගෑවුනොත් කැපෙනවා. ඒ වගේම සිත කොයි පැත්තට වැටුණත් ඒක අකුසලයක්. අන්න ඒ තරම් ඒක ගැන කරු ගැඹීරත්වයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නමුත් කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න බැරි දෙයක් නෙවෙයි, කරන්න පුළුවන්. ඒතරේ කරන්න ඉදිරිපත් වෙන පුජ්‍යලයාට අවශ්‍ය සහාය තමයි මේ අනික් කොටස් වලින් පෙන්වන්නේ. දැන් Tamanට ඕන මිම්මක් නැහැ, ලැබිච්ච හැටියට පිළිගන්නා මිම්මක් නැහැ. අන්න පහතබ්බදර. ඒක අස්කලා. මෙහෙම ආරයා ඉන්න ඕනේ, මෙහෙම හැදෙන්න ඕනේ, මෙහෙම සලකන්න ඕනේ, මෙහෙම ගරු කරන්න ඕනේ, මෙහෙම ගෙනත් දෙන්න ඕනේ. මේ විදිහට හිට ගන්න ඕනේ, වාඩි මේ එකක්වත් නැහැ. එහෙම හොඳයි. එහෙම හොඳයි කියලා පිළිගන්නේ කිව්වේද? හිත නරක කර නොගෙන. ඒ ඔක්කොම එක්කම කිසිම සම්බන්ධකමක් නැති තත්ත්වයක් උදා කරගත්තකොට ගැනීමට ඒ අස්මිමානේ අස්කිරීම උපකාරයි.